සුබ උදෑසනක් වේවා සියලුම මිතුරන්ට සහ මිතුරියන්ට මම අද මේ වීඩියෝ එක මගින් ඔයගොල්ලන්ට දෙන්න හදන පණිවිඩය තමයි අලුත්ම පණිවිඩයක්. මම විදේශ ලක්දන සංවිධානයේ සමලේකම් වීරසේකර ජයන්ත. ඔයගොල්ලෝ දකින්න ඇති මේ දවස්වල මූණු පොතේ සමහර අයට අපිට ෆ්‍රෙන්ඩ් ලිස්ට් වල ඉන්න අයට ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න අයට ගොඩක් දුරට මේක පේනවා ඇති. අපි මේ විදේශ ලක්දන සංවිධානය කියන සංවිධානයේට නොයෙකුත් විදිහේ මඩ ප්‍රහාරයන් සිද්ධ වෙනවා. දැන් මේ වෙනකොට පෝස්ටර් එකක් යනවා ගොඩක් දයාබර අනිකුත් ඇඩ්මින් වරුන්ට මේක කියන්නේ ඔයගොල්ලොන්ට මේන පෝස්ට් දිහා බලලා ඉවරලා ඔයගොල්ලොන්ට ටැග් කරලා තිනවා ඔයගොල්ලෝ ඒවා බලලා ඔයගොල්ලෝ බුද්ධිමත් සිතින් අපිත් එක්ක ප්‍රශ්න කරන්න ඔයගොල්ලොන්ට විදේශ ලක්දන සංවිධානය කියන එක නෑ. එහෙම නැත්නම් විදේශ ලක්දන ඕගනයිසේෂන් කියලා people search එකේ සර්ච් කරපුවම ඔයගොල්ලොන්ට හම්බ වෙයි අපේ account එක. අපේ ඒකේ account එකේ page එකත් ඒ විදිහමයි තියෙන්නේ. page එකේ ඔයගොල්ලොන්ට අපි දාලා තියෙනවා අපේ නායකත්ව මණ්ඩලයේ තියෙන අපේ ෆොටෝ දාලා තිනවා. ඒ ෆොටෝ වලින් අපි පෙන්නන්නේ අපි කවදාවත් වැරද්දක් කරනවා නම් මේ සමාජයට අපි කවදාවත් එහෙම ෆොටෝ දාලා පෙනී ඉන්නේ නැහැ. අපේ අනන්‍යතාවයක කියලා තිනවා. අපේ දුරකථන අංක අපි සඳහන් කරලා අපි දැන් මේ වෙනකොට Facebook ජාලය හරහා මේ හැමතැනම යවලා තියෙනවා. අපේ සංවිධානයෙන් කරන්නේ දයාබර හිතවතුනි හිතවතියනි ස්වේච්ඡාවෙන් මේ රටවල් වල රැකියාව කරන ගමන් ස්වේච්ඡාවෙන් සම්බන්ධ වෙලා අපේ ඉන්න මේ නායකත්ව මණ්ඩලයේ ඉන්න 8 දෙනෙක් සමග අපි මේ කරන්නේ මේ පිට රට ආවට පස්සේ විශේෂයෙන්ම මේ මැද පෙරදිග රාජ්‍යයන් තුළ ඇති වෙන එක එක අකටයුතුකම් වලට ලක් වෙන පිරිමින්ට සහ කාන්තාවන්ට අපි සහයෝගය දක්වන එක. එතකොට ඒක කරගෙන යද්දී අපිට මේකේ නායකත්වය දෙන්නේ ඉතාලි රටේ තේවය කරන අපේ ශ්‍රී ලාංකික පුංචි මිනිහෙක්. සමහර විට ඔහු පුංචි මිනිහෙක් නිසා ඔහුට ගහනවා වෙන්න පුළුවන් එකතු වෙලා මේ ගොඩක් දුරට අපි හොයලා බලපුවා මේ ෆොටෝ හදලා මේ දේවල් කරන්නේ ගොඩක් දුරට මේ ඉතාලියේ ඉන්න පුද්ගලයෝ දෙතුන් දෙනෙක් සහ කුවේට් වල ඉන්න පුද්ගලයෙක් කියන එක අපි දැන්ට හොයාගෙන තියෙනවා. අපි ඉදිරි දේවා ඉදිරිපත් කරන්නම්. හැබැයි ඉතින් අපි සන්තෝෂයි. අපි කැමැත්තෙන් බාර ගන්නවා. අපිට මේ විවේචන එනකොට අපි තවත් දිරිමත් වෙනවා. මේ චෝදනා එනකොට අපි තවත් දිරිමත් වෙනවා. ගිහියන් විතරක් නෙවෙයි අපිට දකුණු පළාතේ ඉන්න සමහර භික්ෂුන් වහන්සේ කෙනෙක් පවා අපිට පරිභව කරනවා. ඒක නිසා අපි උන්වහන්සේටත් කියනවා මේක බලනවා නම් මේවා දකීවි. මොකද කොතනින් හරි මේවා පෙනේ. මමත් දකුණේ ඉන්න හොඳ චණ්ඩියෙක් කියන එක පවා කතා කරලා තමයි කතා කරන්නේ. ඉතින් නමුත් අපි ඒ ගැන සැලෙන්නේ නැහැ. අපි ඒ ගැන කම්පා වෙන්නේ නැහැ. ඒක ගැන කම්පා නොවන හේතුව තමයි අපේ ශ්‍රී ලාංකිකයන්ගේ ක්‍රමයක ශ්‍රී ලාංකිකයන්ගේ හැටි එක. මම දැක්ක පහුගිය දවසක එක් කාන්තාවක් ලංකාවේ එකෙක් වැටිලා හිටියක් වතුර උගුරක් දෙන්න එපා කියලා. මේවා මං හිතන්නේ හැදිලා තින්නේ මෙන්න මේවා නිසා. අපිට මේ රැකියාව කරගෙන අපිට මේ සංවිධානයේ වැඩ කටයුතු ටිකක් කරගෙන යන්න අපහසුතාවයක් තියෙද්දි අපිට කල්පනා වෙනවා මේ වගේ ෆේක් account එකක් හදාගෙන ව්‍යාජ account එකක් හදාගෙන ව්‍යාජ ගිණුමක් හදාගෙන මෙහිම කරන්න තරම් මේ ශ්‍රී ලාංකිකයින්ට වෙලාවක් තියෙනවද? හැබැයි ඔවුන්ගේ ප්‍රොෆයිල් චෙක් කරලා බලපුවාම තියෙන්නේ බුද්ධං සරණං ගච්ඡාමි සුබ උදෑසනක් වේවා තෙරුවන් සරණං කියලා වරලා සුබ රාත්‍රියක් වේවා කියන ෆොටෝ තමයි ගොඩාක් දුරට ෂෙයා වෙන්නේ. මහා ඉහලින් තමුන්ගේ ආගම ධර්මය ඉදිරියට දාගෙන තමයි මේ දේවල් කරගෙන යන්නේ. ඉතින් එතකොට අපිට හිතා ගන්න පුළුවන් මේ සමාජයේ අපේ ශ්‍රී ලාංකික සමාජයේ කොතෙක් දුරට මිනිසුන් කුණු වෙච්ච හදවත් තියෙන මිනිසුන්ද කියලා. හැබැයි ඔවුන් කොයි වෙලාවෙත් කතා කරන්නේ අපි මේ සමාජයේ සේවයක් කරනවා. අපි අපිත් එක්ක එකතු වෙන්න, අපිත් එක්ක ඇත්වල බැඳ ගන්න, අපි ඕගොල්ලොන්ට ලොකු වැඩ කොටසක් කරලා දෙන්න, අපි ඕගොල්ලොන්ට පිහිට වෙන්න කියන එක තමයි කියන්නේ. නමුත් මේගොල්ලෝ යටින් කරගෙන යන දේ තමයි අතුලාන්තයෙන් කරගෙන යන එක තමයි මේ හදවත කුණු වෙලා පැසවලා වෛරය ක්‍රෝධය කියන තස්නාව කියන එක ගොජ ගාලා පැහිදාන හැලියක් වගේ කුණු වෙලා තියෙන දේවල් තමයි මේ සමාජය පුරා විසිරුවා හරින්නේ. මම අද වැරදි කරන කෙනෙක් නම් මගේ සංවිධානයේ අපේ සංවිධානයේ වැරදි කරන අය නම් ඉන්නේ අපි කවදාවත් ෆොටෝ එකක් එළියට දාන්නේ නැහැ. මම බෞද්ධෙක්, මම ශ්‍රී ලාංකිකයෙක්. මම බෞද්ධයෙක් විදිහට ශ්‍රී ලාංකිකයෙක් විදිහට මේ සංවිධානයේ ඉන්න සියලුම දෙනා ගැන මම වග කියනවා. මගේ නායකයා සුමන වීරපීජේ මේ ඔව් වෙනුවෙන් මම මේ කතාව කතා කරන්නේ. මට මේ සියලුම දෙනා විශ්වාසයි. මගේ සමාජිකයෝ සමාජිකාවන් විශ්වාසයි. නමුත් අපි කවදාවත් මේ රටවල් වලට ඇවිල්ලා
අපි දුක් විඳිනවා මිසක් අපි සැප විඳින මිනිස්සු නෙමෙයි. මම මේ දැන් කතා කරන වෙලාවත් හරියටම පාන්දර 2යි. මේ මැද පෙරදිග දිග වෙලාවෙන් හරියටම පාන්දර 2කට මම මේ කතා කරන්නේ. ඉතින් අපි මේ පැය 12ක් නිදි වරාගෙන අපි මේ ඉන්න ගමන් අනිත් පැත්තෙන් ඉන්න මිනිස්සුන්ට සේවයක් කරමින් අපි ඊයේ රාත්‍රියේත් මේක පාන්දර 2 වෙනතුරු මේ වගේ වෙලාව වෙනතුරු අපේ සංවිධානයේ ඉන්න නායකත්ව මණ්ඩලයෙන් අපි කාන්තාවන් දෙදෙනෙක් වෙනුවෙන් එක් කාන්තාවක් දැනට සිය දිවි හානි කරගන්න යනවා ඇයට තියෙන කරදරත් එක්ක. ඉතින් ඒ වෙනුවෙන් අපි කතා කරා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට මේ හරහා සම්බන්ධ වෙලා ඉන්න කෙනෙක් දන්නවා නම් දන්නවා අපි මේව මොනවද කරේ කියලා. ඒකින්ද යාළුවනේ අපි ඕගොල්ලොන්ට මාස 6ක් වෙනවා තව දින කීපයකින් අපි එතනින් පස්සේ අපි ඕගොල්ලොන්ට කරපු දේවල් අපි ඕගොල්ලොන්ට පෙන්නන්නම්. ඊට පස්සේ ඕගොල්ලෝ ඒව දැකලා බලලා කියන්න ඔය ලොකු බැනර් ගහගෙන ලොකු පෝස්ටර් ගහගෙන ඉවරලා යටි අරමුණු තියාගෙන වැඩ කරන මිනිස්සු කරලාද තියෙන්නේ මොනවත් අපිද මොනවා හරි කරලා තියෙන්නේ කියලා අපිට ඒක ඒ දේවල් සමාජික මිනිස්සුන්ට උදව්වක් කරන එක පිහිටක් වෙන එක මේ සමාජයේ කියවන්න දෙයක් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා තමයි අපි කරපු කියපු දේවල් අපි කරේ නැත්තේ කිව්වේ නැත්තේ. අපි මේ සංවිධානයේ මිය ගිය අයගේ පවා දේහයන් අපි ලංකාවට යවලා තිනවා. අපි මේවයේ ජීවිතේ නැති කරගන්න හදපු අයගේ ජීවිතේ බේරලා තිනවා. අපි මේවයෙන් පොලිස් කූඩුවල හිටපු මිනිස්සුන්ගේ ඒවයි මුදෝගෙන ඒගොල්ලොත් එක්ක කතා කරලා අපි ඒගොල්ලොන්ව ආරක්ෂා කරලා ලංකාවට යවලා තිනවා. පඩි හැම්බෙච්ච නැති මිනිස්සුන්ගේ සමාගම් එක්ක තිබිච්ච ගැටලු තිබිච්ච අයගේ අපිට කොහෙන්වත් තැනකින්වත් අපිට උදව් උපකාර නොකරපු අවස්ථාවල මේ රටවල වල තියෙන පොලිසිත් එක්ක කතා කරලා උසාවිත් එක්ක කතා කරලා ඒගොල්ලොන්ගේ පඩි අරන් අපි අරන් දීලා යවලා තිනවා. එතකොට කාන්තාවන් විශේෂයෙන්ම ගොඩක් සමහර අය මේ ඕගොල්ලෝ අපිට ප්‍රශ්නයක් නැහැ. අපි කාගෙන්වත් ඒගොල්ලොන්ගෙන් වෙනත් ලාභ ප්‍රයෝජන ලැබෙන්නේ ඉල්ලුවේ නැහැ. අපිට කිව්වේ ස්තුතියි කියලා. අපි ඒක බොහොම ඉහළින් අපි ආත්ම තෘප්තියක් විදියට ඒක ලබාගෙන අපි ඒගොල්ලොන්ව පිටත් කළා. අද ඒගොල්ලෝ දන්න අය දන්නවා. අපි දන්න හොඳ ආකාරම දමිළ මුස්ලිම් සිංහල ඔය කියන හැම කෙනෙකුටම අපි උදව් කරලා තිනවා. අපේ සංවිධානයේ කට්ටියක් තියෙනවා. මේ සංවිධානයක් කියලා අපි මේ ලෝකේ අල්ලන්න අපි මේ රට අල්ලන්න හදාගත්ත එකක් නෙමෙයි. අපි ලංකාවේ මිනිස්සු විදියට ලංකාවේ මිනිස්සුන්ට යම්කිසි සේවයක් යම්කිසි උදව්වක් උපකාරයක් කරන්න කියන දේ උඩ තමයි අපි මේක කරේ. අපි එහෙම නැතුව අපිට මේ රට අල්ලවන්නවත් ආණ්ඩුව පෙරලන්නවත් අපිට ඒක උවමනාවක් නැහැ. අපි කියන කතාව කියන්නේ අපි අපේ දුක් ගැනවිල්ල අපේ මිනිස්සුන්ට පිට වෙන ගමන් අපි දුක් ගැනවිල්ලක් කියනවා. අපේ මේ ශ්‍රමිකයන්ට වටිනාකම ලබා දෙන්න කියලා ඊට වැඩි දෙයක් අපි කරන්නේ නැහැ. හැබැයි ඒක දරා ගන්න බැරි ශ්‍රී ලාංකිකයි කියන ශ්‍රී ලංකාවේ අභිමානය ගැන කතා කරන මහා ඉහළින් බෞද්ධ කොඩි දාගත්තු ප්‍රොෆයිල් වලට බුද්ධ පින්තූර දාගත්තු ප්‍රොෆයිල් වලට සිංහලයේ කියලා ගහගත්තු මිනිස්සු ලොකු රැකියාවල් කරනවා කියලා ටයි කෝඩ් දාගත්තු මිනිස්සු මොනවද කරන්නේ? අපි මේ වගේ මිනිස්සුන්ට සේවයක් කරන එකට අපිට දිගට අරාට හොරු මේක හොර සංවිධානය කියලා දැන් පෝස්ටර් ගහන මොනවද අපි හොර සංවිධානය කියලා මොනවද කරන්නේ අපි? මේ අරාබි රට අපි විකුණන්නේ නේද? මේක ඉඩකඩම් අල්ලගත්තද? නැත්නම් ඔය කියන කාගේ හරි දාක්කුවට පර්ස් එකට ගැහුවද? එහෙම නැත්නම් අපි කාගේ හරි දෙයක් කඩා වඩා ගත්තද? කෙලින් කතා කරන්න, කෙලින් කියන්න. මිනිස්සය වුණාට මිනිස්සයා කියලා කියන්නේ කඳයි බඩයි ඔළුවයි තියෙන එකට නෙමෙයි. කඳයි බඩයි ඔළුවයි තිබුණ පමණින්ම මිනිස්සෙක් වෙන්නේ නැහැ. හැබැයි මම අහලා තියෙන විදිහට මිනිස්සයා කියන කෙනා හැදිලා තියෙන්නේ මනස උසස් නිසායි. එහෙමනම් අපිටත් තිබුණානේ තිරිසනුන් කියන ඔය එක පොදු වචනේ මේ සත්වයා කියන පුද්ගලයාට ඔක්කොටම නමක් හදන්න නෑ. මිනිස්සයා කියලා හදලා තින්නේ මනස උසස් කියන නිසා. හැබැයි මම ප්‍රශ්නයක් අහනවා ඔය යමක් කරන දිහා බලාගෙන ඒකට උදව්වකින් වචනකින් හරි අන්න බොහොම ස්තුතියි ඔයාලට පින් කියලා කියන්නේ නැති මිනිස්සු කටවල් වලින් කුණු ගඳ ගහන මිනිස්සු ඇයි මේ මනස උසස් කියලා තියෙන තැන තනතුරු තියාගෙන මේ ජීවත් වෙන්නේ මේ ලෝකේ? අහලා බලන්න ඕගොල්ලෝගේ හදවතට තට්ටු කළා. ඔබ කොතෙක් දුරට හරිද? ඔබ කොතෙක් දුරට සාර්ථක මිනිස්සෙක්ද කියලා. ඔබ සාර්ථක නැහැ. ඔබ සාර්ථක නම් කතා කරන්න අපිත් එක්ක. අපේ තේ දාලා තියෙනවා ටෙලිෆෝන් නම්බර්ස් දාලා තියෙනවා. අපේ ෆොටෝ දාලා තියෙනවා. ඉතින් ඒවට එක කතා කරන්න. එහෙම නැතුව මේ මොනවද මේ කරන්නේ? පහත් ඉස්කෝලේවත් ගිහිල්ලා නැද්ද එහෙම මිනිස්සු? අධ්‍යාපනය ලැබුණු නැති මිනිස්සුද? ෆෝන් එකක් ගත්ත පමණින් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ගත්ත පමණින් ස්මාර්ට් ෆෝන් එකක් ගත්ත පමණින් Facebook එකක් හදාගත්ත පමණින් හිතනවාද ලෝකේ වීරයෝ කියලා? නෑ.
ඕගොල්ලෝ හිතනවා නම් එහෙම වීරයෝ කියලා වීරයෝ වෙන්නේ නැහැ. ඒ අදම පුද්ගලයෝ කවදක හරි tamunට ඔය පාරාවලල්ල කරකිලා ආපස්සට එනවා. ඒක කවදාවත් වළක්වන්න බෑ. කරන තරම තිරිසන් වැඩ කරමින් කරන තරම අවජාතක වැඩ කරමින් අන්තිමට මොනවද කියන්නේ? උඹලට හෙන ගහනවා. උඹලා මේ වගේ දේවල් කරනකොට හෙන ගහනවලු. අපි මිනිස්සුන්ගේ ජීවිතේට හුස්මට වැටෙන්න මේ ඉවර වෙන්න ඉස්සෙල්ලා වතුර පොදක් දාපෙකද අපිට හෙන ගහන්නේ. අපි හොර සංවිධානය කියලා කියන්නේ මොනවද අපි හොරකම් කරලා තියෙන්නේ? සාධාරණ විදියට අපි වරදක් කරලා තියෙනවා නම් අපිට වරද පෙන්වන්න. මෙන්න ඕගොල්ලෝ වරදක් කරලා තියෙනවා. ඇයි මේ වරද කරන්නේ කියලා. එහෙම නැතුව නිකන් සත්තු සර්පයෝ වගේ හැසිරෙන්න එපා. කෙලින් ඇවිල්ලා කෙලින් කතා කරන්න. මම මේ බුද්ධිමත් අයට කියලා කියන්නේ මේ බුද්ධිමත් අයට කියන්නේ ඉල්ලන්නේ ඕගොල්ලෝ මේ සමාජයේ මේ දේවල් එනවා දකින්නකොට ඕගොල්ලෝ ඒවා ඕගොල්ලන්ට පුළුවන් අපිත් එක්ක ප්‍රශ්න කරන්න. ඒක ඕගොල්ලෝගේ අයිතිය. ඕගොල්ලෝ රටේ පුරවැසියෝ. ඕගොල්ලොන්ට අයිතියක් තියෙනවා අපෙන් ප්‍රශ්න කරන්න. එහෙම නැතුව ඕගොල්ලොන්ට මම විශේෂයෙන්ම මේ වෙබ් ජාලයේ ඉන්න මූණුපොත්වල ඉන්න සියලුම ඇඩ්මින් වරුන්ට මම කාර්නිකව ඉල්ලා සිටිනවා. ඔබලා සත්‍යයට මුහුණ දෙන අය නම් ඕගොල්ලෝ සත්‍යයට කැමති අය නම් ඕගොල්ලොන්ට ටැග් කරලා ඉවලා ඇති ටැග් කරලා ඇති දැන් මේ වෙනකොට ගොඩක් ෆොටෝ කෙලින්ම කතා කරලා අහන්න අපිට මොකද්ද මේ යන කතාව මොකද්ද මේකේ තේරුම කියලා අහන්න අපෙන් ටෙලිෆෝන් නම්බර්ස් වලින් තියෙනවා අපේ account එකේ තියෙනවා අපේ ඒ කියන්නේ විදේශ ලක්දන ඕගනයිසේෂන් කියන ගිණුමේ තියෙනවා විදේශ ලක්දන ඕගනයිසේෂන් කියන පේජ් එකේ ගෲප් එකේ ඔය හැම එක තැනම දාලා තියෙනවා. ඉතින් ඒ වගේ ටෙලිෆෝන් නම්බර්ස් වලට කතා කරලා අහන්න. අපි මොනවද අපෙන් අහන්න ඕගොල්ලෝ මෙන්න මේ වරද කරලා තියෙනවා. මෙන්න මේ වැරද්ද ඕගොල්ලෝ කරලා තියෙනවා කියලා කියන්නේ. එහෙම නැත්නම් නිකන් පහත් විදියට ශ්‍රී ලාංකිකයෝ විදියට මේ පිටරට ඉන්න මිනිස්සුන්ට ඔය විදියට තවදුරටත් පහර ගැහුවා කියලා වෙලා වැඩක් නැහැ. ඕගොල්ලෝගේ කාලයයි අපතේ යන්නේ. අපි ඒවට තැලෙන්නේ නැහැ. අපි එන්න එකෙන් ශක්තිමත් වෙනවා. මොකද අපි දන්නවා මේ වගේ සත්තු සර්පයෝ අභිභවාගෙන තමයි අපිට මේ ගමන යන්න තියෙන්නේ. ඒක නිසා අපිට මේකේ ගමනක් නැහැ. අපිට උමනා නැහැ. අපි මේකේ අනන්තය දක්වා යන ගමනක් නෙවෙයි. අපි මේවයි අපිට පුළුවන් තරම් කාලයක් අපිට මිනිස්සුන්ට උදව් උපකාර කරන්න පුළුවන් තරම් කාලයක් අපි උදව් උපකාර කරනවා. ඒ දේවල් ඕගොල්ලෝ බාර ගන්නවා නම් ওই ෆේක් account හදාගෙන ගහන මිනිස්සු සමහර විට පන්සලකට කැටයකට රුපියලක් දාපු නැති මිනිස්සු අය පල්ලියකට ගිහිල්ලා කිසිම මේ දෙයක් නොකරපු පල්ලියකට කියලා කියන්නේ කතෝලික පල්ලියකටවත් ගිහිල්ලා අඩුම ගානේ පල්ලියකට ඒ පල්ලියකටවත් රුපියලක්වත් මම ඉස්ලාම් පල්ලියකට ගිහිල්ලා රුපියලක්වත් දීපු මිනිස්සුන වෙන්න පුළුවන් ඔය දේවල් කරන්නේ. මම බොහෝ විදිහට විශ්වාස කරන එහෙම අය නෙමෙයි ඔය කරන්නේ. මේ සමාජයේ කුණු වෙච්ච අසූචි ගොඩවල වල ජීවත් වෙච්ච බඩගිනි වුණාම අසූචි කන බත් නොකර මිනිස්සු ඒව දේවල් කරන්නේ. ඒකින්ද බුද්ධිමත් ඕගොල්ලෝ මේවා තේරුම් අරගන්න. මේ අපේ ගමන වළක්වන්න හදන මේ සමාජයේ පෙනී ඉන්න පහත් සිතුවිලි තියෙන මිනිස්සයා නොවන මනස උසස් නොවන පුද්ගලයන් ඒව කරන්නේ. ඒකින්ද මේ දැනුවත් කිරීම ඕගොල්ලොන්ට කරන්නේ. ඕගොල්ලෝ හිතෙන්න පුළුවන් ගල් 100ක් ගහගෙන යනකොට අනිවාර්යෙන් මේක එකක් වදිනවා. ඒක ඇත්ත කියලා ඕගොල්ලෝ හිතන්න පුළුවන්. ඕගොල්ලෝ අපෙන් ප්‍රශ්න කරන්න. ඕගොල්ලොන්ට අයිතියක් තියෙනවා. ප්‍රශ්න කරලා අපෙන් අහන්න. අපේ ඉන්න ඕගොල්ලෝ දන්නවා මේ කළු කොඩි දාගෙන ඉන්නේ අපි හැම කෙනෙකුගේම අපේ සංවිධානයේ කට්ටිය. ඒකට හේතුවක් තියෙනවා. ඒවත් කියලා තියෙනවා. ඊළඟට අපේ නායකත්ව මණ්ඩලයේ ෆොටෝ දාලා තියෙනවා. ටෙලිෆෝන් නම්බර්ස් දාලා තියෙනවා. ඔයාලට මම මේකෙදිම ඕගොල්ලොන්ට මම මේකෙදිම මගේ නම්බරේ කියන්නම්. අනිත් අයගේ නම්බර්ස් ටික මට එක දිගට කියාගෙන යන්න මතකයක් නැහැ. මම නම් මගේ නම්බරේ කියන්නම් 02 974යි 70යි 94යි 89යි 30. ඒ මගේ දුරකථන අංකය ඕකේ ඕන දෙයක් සර්ච් කරපුවාම හම්බ වෙයි. බොහොම ස්තුතියි ඔයගොල්ලෝ හැමෝටම මේ දැනුවත් කිරීම කරන්නේ මේ සිද්ධ වෙන දේවල් එකක් දෙකක් නෙවෙයි දිගින් දිගටම සිද්ධ වෙච්ච නිසායි. බොහොමත්ම ස්තුතියි සියලුම දෙනාට.